හොඳයි අපි බලමු 1475 අවුරුද්දේ හැදපු ගේම් එකක් ආධාරයෙන් මේ ඉත්තන්ගේ ඇදීම් කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මං ගාව තියෙන පරණම ගේම් එක මේක 1475 ගේම් එකක්. කියන්නේ මීට අවුරුදු 600කට විතර කලින් කියලා මට තේරෙන විදිහට අපි බලමු. අපි ගේම් එක බලමු මේක කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මට ලොකු විස්තරයක් මේකේ ගැන ගේම් එක ගැන කියන්න බෑ. නමුත් අපි ඉත්තන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් මම කිව්වා පෝන් කෙනෙක් කැමති නම් කොටු දෙකක් අදින්න පුළුවන් කියලා. ඉතින් එයා එහෙම ඒ විදිහට ඇදලා එයාගේ ක්වීන්ව බිෂොප්ව ගේ පාරවල් ඕපන් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ ගේම් එකට අරගෙන එන්නේ. හරි. D5 එයත් පෝන්ව දෙකක් ඇදලා තියෙනවා. එතකොට ඔන්න මෙතනදී පෝන් කැප්චර් එකක් වෙලා තියෙනවා. පෝන්ව කපලා නේද? ඊපස්සේ ක්වීන්ගේ පාර ඇරලා හින්දා එයා කපලා. දැන් මම කිව්වා නයිට් උඩින් එන්න පුළුවන් කියලා. නේ? නයිට් අනිත් ඉත්තන්ගේ උඩින් පැනලා මේ හිකරි ඩිකරි ඩොක් එහෙම නැත්නම් one rook one bishop move මේ විදිහට ඇවිල්ලා අපි ආපහු මේ ක්වීන්ට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මේ one rook one bishop නැත්නම් හිකරි ඩිකරි ඩොක් මේ විදිහට මෙතෙන්ට ඇවිල්ලා මේ ක්වීන්ට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඉතින් ක්වීන් මම කිව්වා සාමාන්‍යයෙන් අනිත් ඉත්තන්ට වැඩි නිකන් පවර්ෆුල් අර අපි බෝඩ් එකේ මැද තිබ්බම ගොඩක් තැන් වලට යන්න පුළුවන් නිසා එයා ක්වීන් පිටිපස්සට අරගෙන බේරලා තියෙනවා. ඉතින් මේ බිෂොප්ගේ පාර ඕපන් වෙලා හින්දා එයා බිෂොප්ව එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා නේ. අපේ හමුදාව ඇටැක් එකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් knight f6 කියන්නේ මම මේ නොටේෂන්ස් ගැන පස්සේ කතා කරන්නම්. knight වර කිව්ව විදියට උඩින් පැනලා ඇවිල්ලා තියෙනවා. දැන් මෙයත් මේ knight උඩින් පැනලා මේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් මේ බිෂොප් මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ බලන්න එයා බිෂොප්ගේ පවර් එක පාවිච්චි කරනවා මෙතනදී. ඇයි? මේ නයිට්ව අදින්න බෑ. මේ නයිට්ව ඇද්දොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ බිෂොප්ගේ පවර් එකකින් හින්දා අපේ වටින ඉත්තෙක් කැපෙනවා. ඒකට ඔන්න ඕක තමයි අර ඉත්තන්ගේ හැකියාවන් භාවිතයෙන් අපි ගේම් එක ඉස්සරහට අරගෙන යනවා. එතකොට යා පෝන් කෙනෙක්ව මේ විදිහට එක කොටුවක් ඉස්සරහට අරගෙන ඇවිල්ලා මේ බිෂොප්ට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. අපි හිතමු මේ කපන එක කරුවොත් අපිට රුට්ින් කපන්න පුළුවන්. එයා වෙන ඇදීමක් කළොත් එහෙම අපිට පෝන්ගෙන් බිෂොප්ව කපන්න පුළුවන්. ඉතින් ඒක නිසා එයා මුලින්ම කපලා තියෙනවා අපේ නයිට්. නයිට් වරයව කපලා ඊට පස්සේ ක්වීන්ගෙන් ඔන්න නයිට්ව කපනවා. එතකොට මෙයා මේක ඇදලා තියෙනවා පෝන් කෙනෙක් එකපාරක්. හැබැයි එයාට අමතක වෙලා තියෙනවා ක්වීන්ගෙන් මෙන්න මේ පෝන්ව කැපෙන්න යනවායි කියලා. ඉතින් සුදු ඒ පෝන්ව කපාගෙන තියෙනවා. ඊට පස්සේ නයිට් වැදලා මේ දෙන්නගේ අතර තියෙන සහයෝගීතාවය හදාගෙන තියෙනවා නයිට් අයින් කරන ගමන් ඒ දෙන්නගේ අතර තියෙන කනෙක්ෂන් එක ඩිවලොප් කරගෙන තියෙනවා. පස්සේ අපි ඉතින් මෙහෙම ඇදගෙන යමු නයිට් වැද්දා ඉකර ඩිකර ඩොක් නේ. එහෙම නැත්නම් one rook one bishop move rook මෙතෙන්ට ඇද්දා. අපි ඉතින් ඒ වලට හේතු කාරණා තියෙනවා මේවා මේකට අදින්න කියලා. නමුත් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් තරම් ඉත්තන් ගැන තේරුම් ගන්න. ඉතින් අපි ඔන්න නයිට්ගෙන් කපන්න කෙනෙක් ඉන්නවා one rook one bishop කියලා මෙතනින් කැපුවා. ඊපස්සේ ඔන්න එයාත් one rook one bishop move ඇදලා මෙතනින් කැපුවා. ඉතින් අපි නයිට්ගෙන් rook කපනවා one rook one bishop මේ විදිහට එයාත් one rook one bishop නයිට්ගෙන් පිටිපස්සට කැපුවා. එතකොට ඔන්න අපව මතක තියාගන්න පෝන්ස් ලගෙන් විතරයි පිටිපස්සට කිසිම දෙයක් කරන්න බැරි. අනිත් ඕන ඉත්තකින් පිටිපස්සට කපන්න පුළුවන්. ඉතින් එයා පෝන් කෙනෙක් මෙහෙම ඉස්සරහට ඇදලා තියෙනවා. ක්වීන්ටත් පුළුවන් කපන්න. කැපුවොත් මෙතනදී මොකද වෙන්නේ? ක්වීන්ගෙන් නයිට් කැපිලා කිංට ඇටැක් එකක් හැදෙනවා. ඉතින් ඒ වගේ එකක් හින්දා එයා ඒක කපලා නැහැ. අපිත් බලන්න ඕනේ. අපි හැමතිස්සෙම චෙස් වලදී බලන්න ඕනේ මේක ඇද්දට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් එයා නයිට් D6 වලට ගෙනල්ලා තියෙනවා. ඔන්න බිෂොප් මෙතෙන්ට අරගෙනලා මේක විශේෂ අවස්ථාවක් කිංට ඇටැක් එකක් දීලා තියෙනවා. කිංට ඇටැක් එකක් කියලා කියන්නේ චෙක් එකක්. අපි කිංට ඇටැක් කරනවා කියන එකට විශේෂ නමක් චෙස් වලදී භාවිතා කරනවා. ඒකට කියන්නේ අපි චෙක් කියලා. චෙක් එකක් දීලා තියෙනවා. මෙයා මෙන්න one rook one bishop දැන් ඉකරි ඩොග් ගාලා ඇවිල්ලා බිෂොප් කපලා තියෙනවා. අපි ක්වීන් ගෙන කපලා ආපහු චෙක් එකක්. ඊට පස්සේ ආ චෙක් එක බේරාගෙන තියෙනවා. one rook one bishop move නේ. පිටිපස්සට ඇවිල්ලා චෙක් එකේ පාර වහලා තියෙනවා. සමා වෙන්න ඕනේ. චෙක් එකේ පාර වහලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි
ඉත්තන්ගේ ගමන් මාර්ගයේ තියෙන්නේ මම ටිකක් වේගෙන් කළා මේක චුට්ටක් ස්ලෝ මෝෂන් දාලා බලන්න. බලලා තේරුම් ගන්න. දෙමාපියන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් දරුවන්ට අපි සපෝට් කරන්න ඕනේ මේ විදිහට හිතලා ගේම් එකක් අදින්න කොහොමද කියලා. මේච්චර හොඳට කවුරුත් ගේම් එකක් පටන් ගන්නකොටම අදින්නේ නැහැ. ඒක අපි ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එකක්. ඉතින් මේ ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එක ඒගොල්ලන්ට හෙමින් ඒ ගමන යන්න දෙන්න ඕනේ. ඉතින් හැමෝටම good luck. හොඳට ප්‍රැක්ටිස් කරන්න. අපි ඊළඟ පාඩමකින් ආපහු හම්බ වෙමු. අත්‍යවශ්‍යතාවයේ විදිහට අපි අපේ කයිසර් චෙස් ඇකඩමි එකේ YouTube channel එක පාවිච්චි කරනවා ඕගොල්ලන්ට දැනුම මොනවා හරි ලබා දෙන්න. ඒ වගේම ඕගොල්ලන්ට මේ අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලත් බලන්න පුළුවන්. අපේ තියෙනවා එක එක ක්‍රම බලව ප්‍රැක්ටිස් කරන්න මේ දවස්වල පසල් රේස් තියෙනවා චෙස් කෝසස් තියෙනවා කරන්න ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම අපේ වෙන වෙනම පන්තිත් තියෙනවා ඉතින් ඔන්ලයින් ක්‍රමයට තියන පන්ති ඒ වගේම තව චෙස් සම්බන්ධව කරන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා අපිත් එකතු වෙලා ඉන්න දරුවෙක්ගේ අනාගතය හොඳ කරන්න පුළුවන් අපි බලමු මේවා දරුවන්ට සපෝට් එකක් වෙනවා නම් උදව්වක් වෙනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව අපි බලමු ඉස්සරහට අලුත් පාඩම් වලින් හම්බෙන්න. බොහොම ස්තුතියි එම්ලා ඇන්ඩ්ලා හිටියට.